කොහොමද මගේ යාළුවනේ? ඔයාලා හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් අද මම අයියත් එක්ක වැරට යන දවසක්. අද මට පෙර පාසල් නිමාඩු හින්දා මං අයියත් එක්ක අද වැරට යනවා. හැමදාම නම් එහෙම එක්ක යන්නේ මේ අදත් කියලා තමන් මාව එක් කරගෙන යන්න හදන්නේ. මම දෙපාරක් තුන් පාරක්ම හිතුවා මේ වීඩියෝ එක දානවද නැද්ද කියලා. එහෙම හිතලා තමයි මම මේ දැම්මේ. මොකද හේතුව මම ඔයාලත් එක්ක බෙදාගන්නේ මගේ ඇත්තම ජීවිතේනේ. ඒ හින්දා අයියා මේ කජු ගහක් කපන ගමන් තමයි ඉන්නේ. දරට ඇත්තටම මේ රස්සාව ලේසි නෑ. ලේසිත් නෑ. අපි දෙන්නම හිතේ කැමැත්තකිනුත් කරන රස්සාවක් නෙමෙයි මේක. මේක අපි ටික කාලයක් කරගෙන යනවා කියලා හිතාගෙන කරන්නේ. දිගටම කරනවා කියලා හිතාගෙන කරන්නේ නෑ. මොකද මමත් කැමති නෑ මේ රස්සාව එයා කරනාට. එයත් කැමැත්තෙන් නෙමෙයි මේ රස්සාව කරන්නේ. ගොඩක් කට්ටියගේ ජීවිතවලට ඉතින් එක කාලෙකදී ටිකක් අමාරු කාල එනවනේ. ඉතින් අන්න ඒ වගේ කාලයක් තමයි අපි අයියමයි දෙන්නම ගත කරන්නේ. ඒ හින්දා ඉතින් පොඩි කාලයකට මේ රස්සාව අල්ලගෙන යනවා. ඇත්තට මෙයා ගොඩාක් දුක් විඳිනවා. මට හිතන්නවත් බැරි තරමට මහන්සි වෙනවා. සමහරක් වෙලාවට ඉතින් මහන්සියට ප්‍රතිඵලයක් නැති වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් අද තමයි මං ඉතින් ඇත්තටම මගේ ඇස් දෙකට දැක්කා එයා කොච්චර මහන්සි වෙනවද කියලා. ඉතින් සමහර විට මගේ මහත්තයා විතරක් නෙමෙයි හැම පවුලකම හස්බන්ඩ්ලා මෙහෙම වෙන්න ඇති. කරන මොන රස්සාව වුණත් මහන්සියෙන් කැපවීමෙන් කරන්නේ. මං ඇත්තටම එයාට හරිය ආදරෙයි. මොකද හේතුව එයා මාර කට්ටක් කනවා ගොඩ යන්න දේවල් කරගන්න, ඒ වගේම අපිට ටිකක් දියුණු වෙන්න, ඒ වගේ දේවල් වලට අපි දෙන්නම මහන්සි වෙන්නයි. මේ මහන්සි වෙන ප්‍රතිඵලයේ විදිහට කවදා හරි දවසක සතුටින් ඉන්න ලැබෙයි. ඒ වගේම අපි හිතන පතන දේවල් ඒ විදිහට අපිට කරගන්න ලැබෙයි කියලා හිතලා ඉතින් පේනවා නේද? ඉතින් ලේසි නෑ මේ රස්සාව. ඒත් ඉතින් කරගෙන යන්න වෙනවා. ඉතින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මම මේ දාන වීඩියෝ වලට පුංචි හරි කමෙන්ට් එකක් දාන්න. මොකද ගොඩාක් මහන්සි වෙලා එඩිට් කරලා මම මේ වීඩියෝ දාන්නේ. මං හරි ආසයි මේ වැඩේට. ගොඩක්ම මම ආසාවෙම කරන එකම වැඩක් වෙන්නේ නැති මගේ ජීවිතේ මම මේ YouTube එකට වීඩියෝ දාන එක. ඉතින් හැමදාම මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. දැන් අයියා විට කණ්ඩ නැමැත්තුවා. එයා දැන් විට කන ගමන් ඉතින් මං කියනවා මහන්සි නේද අයියා, අමාරුයි නේද ඉතින් වැඩේ කියලා. ඒක ඉතින් එයා hina වෙනවා. ඉතින් එයා මට කොයි වෙලාවකත් එයාගේ මහන්සිය කියන දේ මට පෙන්වන්නේ. මම වීඩියෝ එක ඉස්සරහටත් ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම එයා මට මහන්සිය කියන දේ පෙන්නනවද කියලා. ඇත්තටම නෑ. එයා හැම වෙලෙම hina වෙලා අර එයාට මහන්සි නෑ කියන එක තමයි මට පෙන්නන්න හදන්නේ. මම දන්නවා ඉතින් එයා ගොඩාක් මහන්සි වෙනවා කියලා. අපිට ඊට පස්සේ ඒ නැන්දලාගේ ගෙදරින් තේ එකක් හම්බුණා. ඇත්තට මේ නැන්දලා ගොඩාක් හොඳයි. අපිට ගොඩාක් ආදරේ. කන්න බොන්න ගොඩාක් ගෙනත් දීලා තමයි අපිට තේ දුන්නේ. හරියට අම්මා වගේ. මම මගේ ජීවිතේ ඇත්තටම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි නැන්දා. දැන් ආයෙත් ඉතින් අපි වැඩ පටන් ගත්තා. එහෙම මිනිස්සු ඉන්නව නේද? අපිට හම්බෙන සමහර අය ඉන්නවා අපිට ගොඩාක් ආදරය කරන. ඒ වගේ කෙනෙක් තමයි මේ වැඩ කරන ගෙදර නැන්දා. ඉතින් ඔන්න මාතයාට උදව් කරනවා. ඉතින් මට බලන් ඉන්න බෑ. මට නම් කිව්වා වැඩ කරන්න එපා. ඔයා ඉන්න මම වැඩ කරන දිහා බලාගෙන ඉන්න කියලා. ඒ වුණාට එයා මහන්සි වෙනකොට මට බලන් ඉන්න බෑ. එහෙනම් මාත් ඉතින් යාට ওই කොට උස්සලාගෙන හින්දීලා ඉතින් පුළුවන් විදියට උදව් කරනවා. ඔන්න බලන්නකො මං ඔයාලට කියවනේ එයාගේ මහන්සිය පෙන්වන්නේ නැහැ විහිළුවෙන් ඉන්නේ කියලා.
ඔන්න ඒකට හොඳම උදාහරණය. ඔන්න ඔහොම තමයි ඉතින් යා. හැබැයි ඉතින් මොනවා වුණත් අඩුපාඩුවක් නැතුව අපිට චූටි යාළුවෝ නම් හම්බෙනවා. මේත් ඒ වගේ දෙන්නේ හරිම ආදරණීය පැටව දෙන්නේ. අපි දෙන්නත් එක්කම තමයි එදා දවසම ගත කෙරුවේ. අපේ අයියට ඉතින් චූටි යාළුවන්ගෙන් නම් ඉතින් අඩුවක් නැහැ. මේ පේනවනේ ඉතින් ලොකු කයියක් ඒ දෙන්න. එහෙම තමයි ඉතින් ඒ දෙන්නගේ හුරතල් කතා අනම්මනම් හින්දා ඉතින් ඇත්තට අපිට මහන්සිය සමහරක් වෙලාවට නැතිත් වෙනවා. දැන් අයියා කරන්නේ මේ එයාගේ මැෂින් එකේ දැති ගාන එක. මොකද කපනකොට හොඳට දැති මේ තියෙන්න ඕනේ. ඒ හින්දා අනේ ඊට පස්සේ නැන්ද දවල්ට අපිට රස කෑම හදලා තිබ්බ බත් හිටන් බත් වේලක් හිටන් අපිට දුන්න. හැබැයි ඉතින් මට ඒක වීඩියෝ කරගන්න බැරුණා මේ හවසේ තේ බොන වෙලාව. ඔන්න යාළුවනේ ඉතින් වැඩ සේරම ඉවර කරලා දැන් අපි ගෙදර යන්න හදන්නේ. මේ මට වලට පෙන්නන්න හදන මේ ගංකුකුළු රංචුව කිකිලිය රංචුව. ඔන්න අපි ගෙදර යනවා යාළුවනේ. ඉතින් අතට ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි.